මෙවර සංඝ පාලනයේ මූලික කරුණු වන්නේ අත්සිදීමය. ඔබ ඉදිරියේදී මුල්තැන්ගේ වැඩි සඳහා නායකුත් වීමට නියමිතය. ආහාර ආශ්‍රිත අනතුරු වළක්වා ගැනීම සඳහා මෙය මූලික පියවරක්. කරුණාකර මෙය හොඳින් අවබෝධ කරගන්න. අත්සිදුම් පිළිබඳව දැන් විස්තර කිරීමි. පළමුව ආහාර විෂබීජ වැළැක්වීම මුලධාරම තුන් සලක බලමු. බැක්ටීරියා නාලු වීම, බැක්ටීරියා වර්ධනය නොවීම, බැක්ටීරියා විනාශ කිරීම යන ඒවායි. මෙම මුලධාරම පිළිබඳ බොහෝ දෙනා දුන්න අතර ඒවට එක් කළමනාකරන කරුණු ඇති. මේන් අත්සිදීම අයත් වන්නේ පළමු මුලධාරමය වන බැක්ටීරියා නාලු වීම යටතට වන අතර එය ඊටම වැදගත් කරුණේ. අත්සිදීම වැදගත්කම ඔබට හොඳින්ම තේරුම් ඇතැයි සිතමු. මෙහි වැදගත්කම සඳහා හිතු දෙකක් ඇති. පළමුව සියලුම කාර්යයන් අතින් සිදු කරන බැවින්. අපිරිසුදු අතින් වැඩි කරමින් ස්පර්ශ කරන සියලුම ද දූෂිත වේ. එම දූෂිතද වෙනත් අය ස්පර්ශ කළහොත් ඔවුන්ගේ අද දූෂිත වේ. ඒ අනුව ආහාර ආශ්‍රිත අනතුරු ඇතිවීමේ අවදානම ඉහළයයි. දෙවනව ආහාර විෂබීජ අනතුරු බහුතරයක් අත්සිදුම අඩුපාඩුව නිසා ඇතිවේ. වසරකට ආහාර විෂබීජ සිදුවීම 1000 කොට වඩා සංඛ්‍යාවක් ඇති අතර එයින් 170 කොට වඩා අත්සිදුම අඩුපාඩුව හේතුව වී. එබැවින් හොඳ අත්සිදුමක් තිබූ නම් බොහෝ අනතුරු වළක්වා ගත හැකිය. අත්සිදුම අඩුපාඩුවේ ආහාර විෂබීජ ඇතිවීමට පරදන හිත දෙකක් ඇති. පළමුව එක් පුද්ගලයෙකුගේ අත්සිදුම අඩුපාඩුව පවා අනතුරක් ඇති කළ හැකිය. කාර්ය මට්ටම සංඝේ තත්ත්වයේ තීරණය වන්නේ අඩුම මට්ටම පුද්ගලයා මතයි. එය සමානයේ මට්ටමකින් තීරණය නොවේ. අත්තිය එක් පුද්ගලයෙකුගේ අත්සිදුම අඩුපාඩුව නිසා 1000 කොට වඩා ජනතාවට නෛරෝ වෛරස් ආසාදනය වූ සිද්ධියක්ද ඇති. අපිරිසුදු අතින් දේවල් ස්පර්ශ කළ විට දූෂණය පැතිරේ. එය වැඩිවීමත් සමග අවදානම්ද වැඩි වේ. එබැවින් මගේ අත්සිදුම අඩුපාඩුවත් අනතුරකට හේතුව විය හැකි යන සිතුවිල්ලෙන් වැඩ කරන්න. දෙවනව අත් බැක්ටීරියා වර්ධනයට සුදුසු පරිසරයක. බැක්ටීරියා වර්ධනයට ජලයේ පෝෂක උච්ච උෂ්ණත්වය අවශ්‍ය වේ. පෝෂකයා ලෙස ආහාර දරුවයි හෝ අපිරිසුදු දිදි සලකනු ලැබී. උෂ්ණත්වයේ මිනිස් ශරීර උෂ්ණත්වය වන 35 පැමිණ වේ. එබැවින් අත් මෙම සියලු කොන්දේසි සපරලේ. මෙම තත්ත්වයේ බැක්ටීරියා ඊට වේගයෙන් වර්ධනය වී. එබැවින් අත්සිදීම නොකළ අත් බැක්ටීරියා වර්ධනය වන තත්ත්වයක. දැන් නිවැරදි අත්සිදීම කීමයිදී. එකයි දිහේ තත්පරයක් ජලයෙන් සුදු අපිරිසුදු ඉවත් කරන්නේ. දුක හැන්ද සපගන්න හොඳින් ෆෝම් කරන්නේ. තෙන් අත් පාතාල එකිනෙක රොබු කරන්නේ. හතරි අත් පිටපස සුදන්නේ. පහි ඇඟිලි එකිනෙකට බෙඳී ඇඟිලි අතර සහ මුල සුදන්නේ. හොයි මෙහි ඇඟිල්ල සුදන්නේ. හිත ඇඟිලි අග කොටස සුදන්නේ. අටි මැණික් කොටුව සුදන්නේ. නවී වලිමට දක්වා හොඳින් රොබු කරන්නේ. දිහේ 20 තත්පරයක් ජලයෙන් හොඳින් සුදන්නේ. 11 කඩදස් තවයින් සම්පූර්ණයෙන් වීලන්නේ. 12 අවසානයේ ඇල්කොහොල හොඳින් අතට ආලිප කරන්න. මෙම කෝරියාව සඳහා වෙනද එක්කවේ කළ යුතුයි. අත් සුදුන අවස්ථාව. 1 වැඩි ආරම්භයේදී. 2 වැසිකිළ භාවිතයෙන් පසු. 3 අපිරිසුදු දේවල් ස්පර්ශ කළේ පසු. විශේෂයෙන් ටයිලට පසු නෛරෝ වෛරස් ආසාදන වළක්වා ගැනීමට හොඳින් සුදන්න. තවත් අවස්ථාව. ආහාර සැකසීම පරි. වැඩි අවසන් වූ පසු. ශරීරයට ස්පර්ශ වූ විට. අත් ඇඳුම් ඉවත් කළේ පසු. ආහාර වර්ග වෙනස් වන විට. අත් සිදුවීම යන සිතුමින් තොරව කළ නොහැකි කාර්යාවක්. දිනපත අත පිරිසිදුව තබා ගැනීම පුරුද්දක් කරගන්න. අත් සිදුවීම සංඝේ පාලනයේ මූලික පදනම් වේ. සියලු දෙනා නිවැරදිව අත් සිදුවීම සිදු කිරීම සංඝේ ආරක්ෂාව පළමු පියවරය. මෙයින් අත් සිදුවීම පිළිබඳ පැහැදිලි කිරීමේ අවසන් වේ. ඔබගේ අවධානයට ස්තුතියි.